හෙලෝ ක්‍රියටර්ස් මම මනුෂ නිර්මාල්. ඉතින් මේ චැනල් එක මම අවුරුදු ගානක් තිස්සේ කන්ටිනියු කරන් ආවා. ඉතින් මේ channel එකේ content උනේ මම editing ගැන කරන tutorials ඒ වගේම softwares ගැන එහෙම කතා කරන දේවල් සහ editing tips මේ වගේ දේවල් තමයි මම මේ channel එකේ continue කරේ. මොකද මම editor කෙනෙක්. ඉතින් මම හිතුවා මගේ work flow එක ගැන මගේ දේවල් ගැන මම කතා කරන්න ඕනි මගේ channel එකක් create කරලා. ඉතින් අවුරුදු ගානකට කලින් තමයි මේ channel එක පටන් ගත්තේ. ඒ වුණාට මට continue කරගන්න බැරි වුණා සමහර තැන්වලදී. ඒ වගේම මේ දැන් මම මේ වීඩියෝ එක කරන වෙලාවෙත් මගේ channel එකේ මේ වෙනකොට subscribersලා 5500ක් ඉන්නවා. හැබැයි channel එක අන්තිමට වීඩියෝ එකක් කරලා තියෙන්නේ මාස 5කට කලින්. ඒ වුණාට මට මේ ළඟදී ඉඳලා එන comments ටික දැක්කම ඇත්තටම positive comment ටිකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ channel එක හරහා මාව contact කරගත්තු කට්ටියකුත් ඉන්නවා. editing කියන topic එක ගත්තාම මේ topic එකට අදාළව ඉන්න audience එක සෑහෙන පොඩි niche audience එකක් තමයි ඉන්නේ. මගේ channel එකෙත් මම සාමාන්‍යයෙන් වීඩියෝ එකක් දැම්මම views 100 සහ 1000 අතර තමයි සාමාන්‍යයෙන් views යන්නේ. ඉතින් මේක ලොකුවට views යන topic එකකුත් නෙවෙයි. ඒ වුණාට මට අර comments ටික එද්දි මම හිතුවා මේක තව continue කරන්න ඕනේ. තව step up කරලා මේක ඉස්සරහට කරන් යන්න ඕනේ කියලා. ඉතින් මම ඒක නිසා අලුතෙන්ම මේකේ series ටිකක් පටන් ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් පරණ වීඩියෝ සීරීස් එක ටික මම නැවැත්තුවේ තාපහු අලුතෙන් පටන් ගන්න හිතාගෙන තමයි. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම මම කරන්නේ මේ channel එක reboot කරන එක ගැන explain කරන්න. ඉතින් මම අලුතෙන් ආපු softwares ගැන අලුතෙන්ම ආපු AI සහ tools ගැන මේ channel එකේ ඉස්සරහට කතා කරනවා. ඒ වගේම මේ channel එකේ එනවා ඉස්සරහට Adobe Photoshop ගැන, Premiere ගැන, DaVinci Resolve, After Effects මේ වගේ softwares ගැන සම්පූර්ණම A to Z series එකක්ම එනවා. ඉතින් මම ඇත්තටම මගේ channel එක active තිබුණෙත් නෑ ගොඩක්ම. ඒ වුණාට මම poll එකක් දාලා බැලුවා මොනවද ඔයගොල්ලන්ට ඕනි මොනවද request කරන්න කියලා. ඉතින් පළවෙනියටම උඩින් ඇවිල්ලා තිබ්බා Adobe Photoshop මේකේ series එක තමයි ඔයගොල්ලෝ ඉල්ලලා තිබ්බේ. ඉතින් මම හිතුවා මේකේ audience එක පොඩි වුණත් මේ යන video series එක මම කරන් යන්න ඕනි කියලා. ඉතින් මේ වෙනකොටත් මම videos කිහිපයක්ම record කරලා තියෙන්නේ. මේ වීඩියෝ එක වැටුණාට පස්සේ දවස් 3න් 3ට වගේ videos වැටෙයි. මොකද මට මගේ වැඩත් එක්ක record කරගන්න time එක සහ edit කරගන්න time එකක් ඕනි. ඉතින් ඒවත් එක්ක මේ series එක මම continue කරනවා. ඒ වගේම මම හිතනවා මේ video series එක වැදගත් වෙයි beginners ලට සහ අලුතෙන්ම softwares Photoshop, After Effects, Premiere, DaVinci කියන softwares අලුතෙන්ම softwares පාවිච්චි කරනවානේ. අපි හිතමුකෝ දැන් පරණ series නෙවෙයි මම කියන්නේ 2019 එතනින් පහළ softwares නෙවෙයි. ටිකක් අලුත් softwares පාවිච්චි කරන කට්ටිය බලාගෙන ඉන්නවානේ. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් video series එකක් මම දැක්කේ නැහැ කොහෙවත් කරලා තිබුණා. සිංහලෙන් කරලා තිබුණා කවුරුත් දැක්කේ නැහැ. ඉතින් මම හිතුවා ඒක YouTube එක හරහා මේ විදිහට කරන්න. සහ මගේ channel එකේ මම වීඩියෝ සීරීස් එකක් කරන පළවෙනි වතාව මේක. ඉතින් ওই ටික තමයි මට කියන්න උනේ. පළවෙනි දේ තමයි මේ channel එක මම reboot කරනවා සහ මේ channel එකේ එන content ඉස්සරහට එන content අලුතෙන් එන softwares වලින් අලුතෙන් එන update වලින් update කරන්න ඕගොල්ලෝම update කරන්න මම බලන් ඉන්නවා. අපි එහෙනම් අපේ වීඩියෝ සීරීස් එකෙන් හම්බෙමු. like කරන්න, subscribe කරන්න, අඩුපාඩු දෙනවා නම් comment කරන්න.